Like that, share that, follow that, comment. To watch more, subscribe. නාවල පිටිය ගැන කතා කරොත් ගල්පොත්ත ගැන නම් අමතක කරන්න බෑ. ගල්පොත්ත ඉතින් සුවිශේෂී අංගයක් නේ නාවල පිටියට. නාවල පිටිය යන ඕනම සංචාරකයෙක් කොහොම ගල්පොත්තට යනවා. ගල්පොත්තේ මෙතන ඉඳලා කෙළවරට යනකම් යන්න පුළුවන්. මාරම ලස්සනක් තියෙන එක වචනෙන් කියන්න බෑ. පට්ටම ලස්සනයි. ඉතින් පල්ලෙය කට්ටියට නාන්න පුළුවන්, රූට් අන්න පුළුවන්. හැමදේම වගේ සේෆ්ටි එකේ වා කරගන්න. මං කොහොමද මේ අවුරුද්දකට දෙපාරක් තුන් පාරක් යවෙනවා. ඉතින් මම මේ යන අතරේ මේ වගේ ලස්සන මේකේ තියෙන සුන්දරත්වය ඔයාලට දෙන්න ඕනින්ද මේ වගේ ලස්සන වීඩියෝ එකක් හදන්න හිතුවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න. වැඩි විස්තර නැහැ යන්න වීඩියෝ එකට බලන්න ලස්සන සුන්දර නාවල පිටියේ ගල්පොත්ත. වගේම මේ පාලම දිගේ උඩට ආපුවාම පයිනස් කැලයක් සිටිනවා. පාට ඒ පයිනස් කැලයටත් යන්න පුළුවන්. බලන්න පයිනස් කැලේ තියෙන ලස්සන. පයිනස් කැලේ රවුමක් දාලා වීඩියෝ ටික කරගෙන මං එහෙම බහින්නේ පල්ලෙහාට යන්න නාන ප්ලේස් එකට යන්න. හැබැයි මම නෑවෙන්නේ නැහැ එදා. ඉතින් ඔයාලට යනවා නම් නාන්න පුළුවන්. ඇත්තටම අවුලේ ඔක්කොටම ඇවිල්ලා නාන්න පුළුවන්. එතන full safety තැනක් තියෙන උඩ. එතනින් නා ගන්න පුළුවන්. මෙන්න ගයිස් ප්ලේස් එක මේක තමයි කොල්ලෝ රූට් අන්නේ පිස්සුවෙන් වගේ. එතෙන් ගියාම ඉතින් පිස්සුවක් ඉතින් තනිකර මේක රූට්ලා ඔය අත්දැකීමක් අරගෙන තියෙනවා නම් ඔයා දන්නේ නැති ඒකේ ආතල් එක. සුපිරි. Super. ගල්පොත්තේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ගල්පොත්ත ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න බලන්න.